ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජාතික ජනබලවේගයේ മന്ത്രിවරු පළාත් පාලන ආයතන වලට තේරෙන අය. ඒ අයත් වැටුප් ගන්නෙ නැද්ද? මෙහෙමනේ. ඒ කියන්නේ වැටුප පෞද්ගලිකව පරිහරණය නොකිරීම වැටුප් ගන්න නැහැ නේ. වැටුප පුද්ගලිකව නොගැනීම කියන ප්‍රතිපත්තියක් අපි හදන් තියෙනවා. ඒකට ඒක ජනාධිපතිට අදාළයි, ඇමතිවරුන්ට අදාළයි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අදාළයි, පළාත් පාලන මන්ත්‍රීවරුන්ටත් අදාළයි. අපේ පළාත් පාලන කලින් හිටපු පළාත් පාලන මන්ත්‍රීවරු කවුරුවක්වත් වැටුප පුද්ගලිකව ගත්තේ නැහැ. ඇතකට වැටුපක් නෙවෙයි දීමනාවක් තියෙන රුපියල් 20000ක් විතර. අපි ඒක පටන් ගත්තේ 1997 පළවෙනි පළාත් පාලන ඡන්දය අපිට මන්ත්‍රීවරු 101ක් ආවා. ඒකේ සිට පටන් ගත්තා මේක. ඊටත් කලින් අශෝක ඔය 1981 කාලේ තිබුණ සංවර්ධන සභා ඡන්ද කියලා එකක්. ඒ දිස්ත්‍රික් සංවර්ධන සභා ඡන්දෙදී අපිට මන්ත්‍රීවරු 13ක් ලැබුණා. ගොඩක් ඉස්සර. ඒ 13 තමයි මේක පටන් ගත්තේ. මට මතකයි ඒගොල්ලන්ට ඒ කාලේ මාස රුපියල් 1000යි. මන්ත්‍රීවරයෙක්ට දීමනාව. ඒ 13 දෙනාගේ රුපියල් 13000 අපි පක්ෂ කන්දරට ගත්තා. ඉතින් අපි හිතන්නේ මෙන්න මේක. දැන් මේකට එකිනෙක අදහස් තියෙනවා. හැබැයි දැන් අපේ වෙන සංස්කෘතියක්නේ. අපේ අපේක්ෂකයෝ ඔක්කොම ඡන්ද කරන්නේ පුද්ගලික සල්ලි වියදම් කරලා නෙවෙයි. තමන්ගේ හිතවත්තු මැරයෝ හරි මේ දාගෙන නෙවෙයි. තමන්ගේ හිතවතුන්ට කන්න මොන දීගෙන නෙවෙයි. අපි ඡන්ද කරන්නේ අපේ අපේක්ෂකයෝයි, අපේ හිතවත්තුයි, සංවිධායකයෝයි අපි ඔක්කොම අපි පක්ෂාර මුදල් එකතු කරලා, හිතවතුන් ගැන මුදල් එකතු කරලා ඒවෙන් සාමූහිකව. එතකොට අපි ඔක්කොම එකතු කරලා ඡන්දයක් කරලා മന്ത്രി කෙනෙක්පත් වුණාම ඒ മന്ത്രിවරයාට ලැබෙන දීමනාව තනියම ගත්තම පොඩි අවුලක් තියෙනවනේ. ඇයි අපි වැඩේ කරන්නේ හවුලේ. හැබැයි ඒකේ ප්‍රතිලාභය තනියම ගන්නවා. ඉතින් අපි හිතන්නේ ඒක හොඳ නෑ. අපි වැඩේ කරන සාමූහිකව නම් ප්‍රතිලාභ සාමූහිකව තියෙන්න ඕන. අනික තමයි අර වැඩේට ගියොත් එතකොට മന്ത്രിකමට ඉල්ලන්න පටන් ගන්නවා රස්සාවට. පඩිය ගන්න മന്ത്രി වෙන්න. හැබැයි දැන් අපේ ක්‍රමයේදී කවුරක්වත් රස්සාව සඳහා മന്ത്രിකම කරන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නවා මේ മന്ത്രിකම කරන්න එනවා නම් එන්න ඕනේ ස්විච්චාවෙන් වැඩ කරන්න බලාගෙන. කැපකිරීමක් කරන්න බලාගෙන. ඒතකොට එහෙම හැදුවොතින් විතරයි අපිට අර මේ දේශපාලනයේ මෙතෙක් කල නිර්මාණය වෙලා තිබිච්ච අර කැත්තම මජර සල්ලි හම්බ කිරීම අරමුණු කරගත්තු සංස්කෘතිය වෙනස් කරලා මේක කරන්න පුළුවන්. මොකද තනියම ඡන්දයක් කරන්න සිද්ධ වුණොත් අපේක්ෂකයෙකුට එයා විශාල මුදලක් වියදම් කරන්න ඕන. ඒ වියදම් කරන මුදල එයාට වැටුපෙන් හම්බ කරගන්නත් බෑ. එතකොට එයාට ව්‍යාපාරික පස්සේ යන්න වෙනවා. එතකොට එයා කොන්ත්‍රාත් කරන්න වෙනවා සල්ලි හොයන්න. එතකොට එයාට කළු සල්ලි වලින් සල්ලි ගන්න සිද්ධ වෙනවා. එයා හිර වෙනවා මේ සල්ලි උගුල.